මහින්දානන්ද නඩුව දැම්මට පස්සේ බිරිඳ ගිහිල්ලා කිව්වා මම ඩිවෝස් එක දෙන්න. දික්කසාද දෙන්න. හැබැයි මට වන්දියක් ඕන කියලා. සාමාන්‍යයෙන් එහෙමනේ. ස්වාමියා නඩුව දැම්මම බිරිඳට අයිතියක් තියෙනවා වන්දියක් ඉල්ලන්න. වන්දියක් සහ මාසික නඩත්තු ඉල්ලන්න. බිරිඳ වන්දිය කීයක් ඉල්ලුවද? කීයක් කිලෝද බිරිඳ වන්දිය? බිරිඳ කිව්වා මම ඩිවෝස් එක දෙන්නම්. මට වන්දිය ඕන ලක්ෂ 5000ක් කිව්වා. ලක්ෂ 5000ක් වන්දිය. නඩත්තුව කිව්වා මාසෙක ලක්ෂ 50 ගානේ නඩත්තු ඕන කිව්වා. ඉල්ලුවටම දෙන්නේ නැහනේ. මොකද කරන්න ඕන? බිරිඳ කියනවා මෙච්චර දේපලක් දෙන්න තරම් මහින්දානන්දට මෙච්චර දේපලක් තියෙනවා කියලා. ඉතින් බිරිඳ දැම්ම මහින්දානන්දගේ මුළු දේපල ලැස්සුම කඩුවෙල උසාවියට 27 වෙනිදා. 29 වෙනිදා ෆයිල් එක අපේ යන්නේ. බඩු වෙනවා නේද? ෆයිල් එක අපේ යන්නේ. බලනකොට ඒකනේ වැඩි. කොළඹ හැමතැනම ගෙවල්, නුවර හැමතැනම ගෙවල්, ලංකාවේ හැම බැංකුවකම ගිණුම්, කටුනායක එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කඩ 3ක්ද කොහෙද? ඉතින් බිරිඳ කියනවා මෙන්න මෙතර දේපලක් තියෙනවා මට ඕන කියලා. නඩු බහලා යනවා මහින්දානන්ද කියලා. ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද කියලා. මහින්දානන්ද කියනවා මගේ පළවෙනි ජොබ් එක කුලියපිටියේ ද ෆිනන්ස් ආයතනයේ රක්ෂණ නියෝජිතයා. පඩිය රුපියල් 1250. නෝනගෙන් අහනවා ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද? මම කුලියපිටියේ සිංගර් කඩේ සේවිකාව. ඒක තමයි මොකක් හරි පෑල් වෙන්නේ නැති. ඉතින් හරි සිංගර් කඩේ සේවිකාව. රක්ෂණයක් කරන්න ගිහිල්ලා සිංගර් කඩේට. ඉතින් කිව්වා පඩියගේ රුපියල් 750යි. ආසා විද්‍යාන්තික. ඒ 1987 දෙන්නගේ පඩිය කීයද? මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනගේ පඩිය 750යි. දැන් වන්දිය කීයක් ඉල්ලනවද? වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තු ඉල්ලනවා ලක්ෂ 50. මහින්දානන්ද කියන ස්වාමීනි දැනටමත් මම මාසයකට ලක්ෂ 12ක් විතර දෙමින් ඉන්නේ අප්පට සිටි. දැනටමත් 12ක් විතර දෙමින් ඉන්නවා. දැන් කාගේද මේ ධනෙ? කොහෙන්ද මේ ධනෙ? කල්පනා කරලා බලන්න. ඉතින් මේ නගරාධිපතිතුමිය හිරක් දප්පා එව්වත් එක බලනකොට ඒකම මෙහෙමයි. කල්පනා කරලා බලන්න. ඉතින් මේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන පාලනය. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ ලොකු හොරෙක් නෙවෙයි. ඒකත් අපි කියන්නේ. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ හාල් මැස්සෝ සයිස් හොරා. ඒ හාල් මැස්සෝ සයිස් හොරා ඔහොමනම් මෝරා සයිස් තිත්තික තියාගන්න කොහොම ඇද්ද?